මගේ ටැන්ක්ස් වල CO2 සිස්ටම් එකක් තියෙනවා. ප්ලාන්ටර් ලයිට්ස් දාලා තියෙනවා. ඒත් ඇල්ගි තියෙනවා. ඉතින් මේක කොමන් ප්‍රශ්නයක් හැමෝටම තියෙන. එතකොට මේ වගේ ඔයගලන්ටත් ඇල්ගි ප්‍රොබ්ලම්ස් තියෙනවා නම් මේ වීඩියෝ ඔයගලන්ට. මම මේ වගේ DIY CO2 systems දෙක තුනක්ම පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ රෙගියුලේටර් එකක් තියෙන එකක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් CO2 එකකුයි normal CO2 කුයි සිලින්ඩර් සිස්ටම් එකකුයි. ඒත් ඇල්ගි කන්ට්‍රෝල් කරන්න සමහර වෙලාවකට ටිකක් මීට වඩා කොම්ප්ලිකේටඩ්. කොච්චර ඉක්විප්මන්ට් තිබ්බත්. මේ ටැංක් එකේ එක කාලයක් තිබ්බා hair algae සම්පූර්ණයෙන්ම ටැංක් එක වැහෙන්න ගස් පෙන්නේ නැති වෙන්නම වැවිලා තිබ්බා. ඊට පස්සේ ඒකට ට්‍රීට් කරා. මේ ටැංක් එකේ ඕගලන්ට පේනවා ඇති ඇල්ගි පොඩ්ඩක් ලාවට වගේ හැදීගෙන එනවා. මං කලින් හිතාගෙන හිටියේ හයිටෙක් ඉක්විප්මන්ට්ස් හොඳ ලයිට්ස් දැම්මම ඇල්ගි කන්ට්‍රෝල් වෙයි කියලා. ඒක හැබැයි සම්පූර්ණයෙන් බොරුවක්. එතකොට මම හැමෝම වගේ කරන්න තියෙන ඔක්කොම දේවල් ලයිට්ස් ඕෆ් කරලා තිබ්බා. කම්ප්ලීට් බ්ලැක් අවුට් කියලා සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. වතුර චේන්ජ් කරා. ඇල්ගීටර්ස්ලා දැම්මා. එතකොට අන්තිම සොලියුෂන් එක හැටියට මං හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පාවිච්චි කරා. ඒකෙන් තමයි මං අර ඉස්සෙල්ලා කියපු ටැංකිය මට ගොඩ ගන්න පුළුවන් වුණේ. ඉතින් ඕගොල්ලන්ගේ ටැංක්ස් වලත් මේ වගේ ඇල්ගි ප්‍රොබ්ලම්ස් තියෙනවා නම් දැනගන්න ඒක හැමෝටම පොදු දෙයක්. ගහක් නැචරල් ප්ලාන්ට් එකක් හදනවා නම් ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක් ඇත්තටම. එහෙමයි දැන් මං තේරුම් අරගෙන තියෙන්නේ. ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක්. ඔයාගේ ප්ලාන්ට්ස් වලට හොඳට නියුට්‍රියන්ට්ස් තියෙනවා කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන එක කන්ට්‍රෝල් කරගන්න එක විතරයි. මේක හැමෝටම තියෙන කොමන් ප්‍රොබ්ලම් එකක්. ඉතින් ඒක ඔයාලට විතරක් නෙමෙයි තියෙන්නේ. අපි හැමෝටම තියෙනවා ප්ලාන්ට් ටැන්ක්ස් කරන හැමෝටම ඕක හැමදාම තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඕක කන්ට්‍රෝල් කරන කැරෙන්න ඇල්ගි නැති කරන්න බෑ. ඇල්ගි නැති කරා කියන්නේ ඔයාගේ වෝටර් කොලම් එකේ කිසිම නියුට්‍රියන්ට් එකක් නැහැ. ඉතින් ඒකත් එක්ක ඊළඟ වීඩියෝ එකේ මං ඩීටේල් පෙන්නන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා ඕගලන්ට ටැංක් එක ඒ කියන්නේ ප්ලාන්ට්ස් එක ගොඩ ගන්න බැරි තරමට ඇල්ගි තියෙනවා නම් ඒක කොහොමද ට්‍රීට් කරන්න කියලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා A to Z මම මේ වීඩියෝ එක පෙන්නන්නම්.